ප්‍රධාන ශිෂ්‍යනායකයෙකු සමඟ සමීප සම්බන්ධතා පැවැත්වූ බවට චෝදනා එල්ල වූ කොළඹ ප්‍රමුඛ පැළේ පාසලක ගුරුවරියන් දෙදෙනෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි පාසල් සේවයෙන් ඉවත් කිරීමට අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කළුව සඳහන් කළේ අදාළ ගුරුවරියන් දෙදෙනා මේ වන විට පළාත් අධ්‍යාපන කාර්යාලයට අනුයුක්ත කර ඇති බවයි. කෙසේ වෙතත් ස්ථානමාරු ලැබූ එම ගුරුවරියන් දෙදෙනා මෙතෙක් පළාත් අධ්‍යාපන කාර්යාලයේ සේවයට වාර්තා කර නැහැ. මෙම සිදුවීම සම්බන්ධයෙන් අදාළ විදුහල්පතිවරයා විසින් අධ්‍යාපන අමාත්‍යංශය වෙත වාර්තාවක් ඉදිරිපත් කර ඇති අතර එම වාර්තාව පදනම් කරගනිමින් ඉදිරි නීතිමය සහ විනය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි. මීට අමතරව පාසල් පාලනාධිකාරය මගින්ද සිද්ධිය සම්බන්ධව අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. මේ අතර සිද්ධියට අදාළ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වීම සම්බන්ධයෙන් අදාළ සිසුවාගේ පියා විසින් CIDයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා. සිය පුත්‍රයාගේ රූපරාමු මෙලෙස ප්‍රසිද්ධ කිරීමෙන් ඔහු දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත් එය ඔහුට කරන ලද විශාල අපහසයක් බවත් පියා සිය පැමිණිල්ලෙන් පෙන්වා දී තිබේ. එම රූපරාමු පෙළ මුලින්ම සමාජ මාධ්‍ය වෙත මුදාහල පුද්ගලයන් සොයා බලා ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පියා කළ ඉල්ලීමට අනුව CID විසින් මේ වන විට විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. මෙහි නවතම පුවත් සඳහා සබස්ක්‍රයිබ් කරන දී සිටින්න අප සමග.